හයිබ්‍රිඩ් SUV එකක් ගන්න බලාගෙන ඉන්න ලංකාවේ අපේ අය අතර තවටත් ඩිමාන්ඩ් එක වැඩිම වෙහිකල් එක මොකක්ද කියලා අහුවොත් මොකක්ද ඔයා දෙන උත්තරේ? කතා දෙකක් නෑ. ඒ තමයි Honda Vezel. අද අපි ඒ ගැන වැඩිදුර විස්තරات එක්ක කතා කරමු. එන්න මාත් එක්ක. 2014 Honda සමාගමේ අලුත්ම හයිබ්‍රිඩ් මාදිලියක් විදිහට ජපාන් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරපු මේ Vezel එක ලංකාවේ රීසේල් මාකට් එක හොල්ලන් ඉන්න නොවෙනස් වටිනාකමක් තියෙන වාහනයක්. SUV එකක තියෙන ප්‍රැක්ටිකලිටි එක, කායික කම්ෆර්ට් එක වගේම හයිබ්‍රිඩ් එකක තියෙන ෆුල් ඉකොනොමි එක මේ හැම දෙයක්ම එකම තැනකින් මේ වෙහිකල් එකෙන් බලා ගන්න පුළුවන්. 2021 ඉඳලා ආව second generation RV series එක තමයි අද අපිට පාරවල් වල වැඩිපුරම දකින්න ලැබෙන්නේ. දෙදස් විසිහය වෙනකොට Honda සමාගමෙන් Vezel එක තවත් සෑහෙන රිෆයින් කරලා ටෙක්නොලොජි, කම්ෆර්ට් වගේම සේෆ්ටි පැත්තෙනුත් සැලකිය යුතු මට්ටමේ අප්ග්‍රේඩ් එකක් දීලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි අද වෙනකොටත් හයිබ්‍රිඩ් SUV මාකට් එකේ Honda Vezel එක මේ තරම් විශේෂ තැනක් අරගෙන ඉන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන patpat.lk අපට අද මේ වෙහිකල් එක රිවිව් කරන්න ලබා දුන්නේ W47 ආයතනය. ඔයාලටත් මේ ෂෝරූම් එකට ආවොත් මේ වාහනේ එක්ස්පීරියන්ස් කරලම බලන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ වෙහිකල් එකේ එක්ස්ටීරියර් ගැන කතා කරමු. කලින් මම කිව්වා වගේම Honda Vezel එකක් පාරේ යද්දි හරිම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මේ 2026 මොඩල් එකේ Honda එක ෆ්‍රන්ට් ග්‍රිල් ඩිසයින් එක තවත් සෑහෙන ක්ලීන් ලුක් එකකට ගෙනල්ලා තියෙනවා. LED headlights ටිකත් ස්ලිම් ඩිසයින් එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම sequential indicators සහ full LED lighting package එකක් මේකේ තියෙනවා. මේ වෙහිකල් එකේ side profile එක බැලුවොත් Cooper SUV feeling එකක් බැලුවට පේනවා. roof line එක පිටිපස්සට යද්දි පොඩ්ඩක් ස්ලොප් වෙන නිසා හොඳ ස්පෝර්ටි ලුක් එකක් බලා ගන්න පුළුවන්. පිටිපස්ස පැත්තට ආවොත් continuously යන full width LED light bar එකක් බලා ගන්න පුළුවන්. රැට පාරේ යද්දී මේක Vezel එකක් කියලා අඳුර ගන්න මෙන්න මේ light bar එකෙන් විතරක් උනත් පුළුවන්. ඒ වගේම Honda එකෙන් අලුත් alloy wheel designs කිහිපයකුත් මේකට introduce කරලා තියෙනවා. overall design එක බලුවම මේක නිකන් rugged SUV එකකට වඩා urban premium SUV එකක් කියන feeling එක තමයි අපට එන්නේ. Honda Vezel එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තියෙන ඊළඟ විශේෂම ප්‍රශ්නේ තමයි variant එක. Xද, Zද, Huntද, Play Package කියන එක. අපි දැන් ඒ ගැන බලමු. මුලින්ම කතා කරපු X variant එක ගැන බැලුවොත් මේක තමයි entry level model එක. Smart key, push start, Honda sensing, dual zone climate control වගේ superior features මේක තියෙනවා. දෙවෙනියට කියපු Z Play Premium variant එක තමයි අද අපි කතා කරන මේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය model එක. දෙවෙනිට කියපු එක්ස්පීරියන්ස් එක ගැන බලද්දී මේකේ ප්‍රීමියම් ඉන්ටීරියර් මැටීරියල්ස් ඒ වගේම leather combination seats විතරක් නෙවෙයි power tailgate, ambient lighting වගේම ලොකු alloy wheels එකක් තියෙනවා. එහෙනම් දැන් අපි යමු power train එක. එහෙමත් නැත්නම් engine එක පැත්තට. 2026 Honda Vezel එකේ තියෙන්නේ Honda eHEV hybrid technology එක. ඒ කියන්නේ 1.5 liter Atkinson cycle petrol engine එකකුයි electric motor system එකකුයි එකතු වෙලා තමයි මේක වැඩ කරන්නේ. low speed වලදී ඒ කියන්නේ සාමාන්‍ය වාහනය drive කරද්දී වැඩිපුරම වැඩ කරන්නේ electric motor එකෙන්. එතකොට කොළඹ traffic එකේ වගේ drive කරන වෙලාවට EV එකක් වගේ smooth and නිශ්ශබ්ද feeling එකක් ලැබෙනවා. CVT transmission එකක් එන නිසා ඊය මාරු වෙනවා දැනෙන්නෙම නැහැ. acceleration එකත් මාරුම responsive. පාරේ overtake කරද්දී උනත් කිසිම power අඩුවක් දැනෙන්නේ නැහැ. instant torque එකක් තියෙනවා. මේ Honda eHEV system එකේ තියෙන විශේෂත්වය තමයි full efficiency එකයි driving experience එකයි දෙකම ලස්සනට balance කරලා තියෙන එක. දැන් අපි වාහනේ ඇතුළට ගිහින් බලමු. Vezel එකක් ඇතුළට ආවම දැනෙන්නේ මාරම් ප්‍රීමියම් quality එකක්. dashboard design එක හරිම clean, minimalistic වගේම modern. මේකේ air vent design එක dashboard එක පුරාම යන විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ තියෙන air diffusion system එක නිසා AC එක කෙලින්ම මූන්ට වදින්නේ නැතුව cabin එක පුරාම smoothly flow වෙන්න හදලා තියෙනවා. මේ 2026 model එකේ විශේෂයෙන්ම ලොකු touch screen infotainment system එකක්, wireless Apple CarPlay සහ wireless Android Auto, 360 degree camera එකක් වගේම digital driver display එකක් වගේ modern වාහනයක තියෙන ඕන හැම option එකක්ම මේ වාහනේ තියෙනවා. seats වල හොඳ comfortable feel එකක් තියෙනවා. ඒ වගේම leg space and headroom ඕනටත් වඩා බලා ගන්න පුළුවන්. boot එක ගැන කතා කරනවා නම් ලීටර් 393ක වගේ ලොකු capacity එකක් තියෙන නිසා ලොකු luggages, ලොකු bag වගේ දේවල් ගොඩක් දාගෙන යන්න මේ වාහනේ පුළුවන්.
හයිබ්‍රිඩ් SUV කැටගරිය ගැන බලද්දී Honda Vezel එක fuel economy එක අතින් තරඟකරුවන්ට සාපේක්ෂව ඉහළ තැනක ඉන්නවා. තව දෙයක් 2026 මේ Honda Vezel එකේ Honda Sensing package එක ස්ටෑන්ඩඩ් විදියට ඔයාලට ලැබෙනවා. ඒ කියන්නේ adaptive cruise control, lane keeping assist, collision mitigation braking, blind spot monitoring, rear cross traffic alert වගේ safety features තියෙන නිසා ආරක්ෂාව ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. අන්තිමට බැලුවම 2026 Honda eXUV කියන්නේ නිකම්ම hybrid SUV එකක් විතරක් නෙවෙයි. මේක හොඳ family vehicle එකක්, හොඳ fuel saver එකක්, වගේම හොඳ daily commuter එකක් විතරක් නෙවෙයි. premium lifestyle vehicle එකක්. සිටි එකේ බය නැතුව යන්න comfortable SUV vehicle එකක් හොයන කෙනෙක් නම් ඔයා මාකට් එකේ තියෙන හොඳම choice එකක් තමයි මේ Honda Vezel කියන්නේ. ඔයා කැමතිම Honda Vezel variant එක මොකක්ද කියලා පාතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ super vehicle reviews බලන්න අපේ patpat.lk YouTube channel එක අදම subscribe කරලා තියාගන්න.